ඔබ කරපු උදව්වක් ගැන අවුරුදු 50ක් යනකම් ලෝකේටම රහසක්ව තියාගන්න ඔබට පුළුවන්ද? Taman බේරාගත් ජීවිත 669ක් ගැන කිසිම කෙනෙකුට නොකියා නිහඬව සිටීමේ අසාමාන්‍ය මිනිසා ගැන ඔබ දන්නවද? 1939 වසර දෙවන ලෝක යුද්ධයේ බිහිසුණු සෙවණැලි යුරෝපයේ වසාගෙනමින් තිබුණා. නිකලස් වින්ටන් කියන්නේ සාමාන්‍ය තරුණයෙක්. ඔහු දැක්කා අහිංසක දරුවන් දහස් ගණනක් මරණීය හමුවේ අසරණ වෙලා ඉන්න හැටි. ඔහුට පුළුවන්කම තිබුණා තමන්ගේ පාඩුවේ ඉන්න. නමුත් ඔහු තීරණය කළා යමක් කරන්න. ඔහු තනියම දුම්රිය සංවිධානය කළා, ලේඛන හැදුවා, මරණීය මුඛයේ සිටි දරුවන් 100 ගණනක් එංගලන්තයට හොර රහසීම පිටත් කළා. යුද්ධය ඉවරුණා. කාලය ගෙවුණා. ඔහු මේ ගැන තමන්ගේ බිරිඳටවත් කිව්වේ නැහැ. අවුරුදු 50කට පස්සේ ඔහුගේ බිරිඳට අහම්බෙන් පරණ පොතක් හමු වෙනවා. ඒකේ තිබුණේ ඔහු බේරාගත් දරුවන්ගේ නම් ලයිස්තුවයි. ඔහු එදා බේරාගත්තේ කුඩා දරුවන් අද ලෝකයේ විවිධ තැන්වල ජීවත් වෙනවා. නිකලස් වින්ටන් අපට කියා දෙන පාඩම මොකද්ද? ලෝකයට පේන්න කරන සේවයට වඩා හදවතින්ම කරන නිහඬ සේවය කොයිතරම් බලවත්ද යන්නයි. තව කෙනෙක්ව දිනවන්න ඔබ දෙන අත ප්‍රසිද්ධියට වඩා වටිනවා.